හෙට ගියේ ඔයා ඈ Hello guys, welcome to my YouTube channel. කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. ගොඩ දවසකදී මට අද හිතුණා vlog එකක් කරන්න ඕනේ කියලා. බලමු ඉතින් අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. අද දැන් මම මේ උදේ ජිම් එකට යන්න තමයි ලේස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු මගේ දවස ගෙවෙන්නේ අද කොහොමද කියලා. හරි ඉතින් මම දැන් මේ ජිම් එකට යන්න උදේට කොණ්ඩේ පීරනවා. මම ඉස්සර ජිම් යන්න ගොඩක් කම්මැලි කෙනෙක්. ඒ කියන්නේ උදේට නැගිටින්නේ එහෙම ගොඩක් හරිම කම්මැලි. ඒත් දැන් මම මාසයක් දෙකක් ගෙදේ ඉඳලා හරිම උනන්දුවෙන් කැපවීමෙන් ජිම් එකට යනවා. ඒක අර අපිට කවුරුත් කියන පළියට අපි ජිම් යන්න හොඳ නැහැ. තමන්ටම හිතෙන්න ඕන තමන්ගේ ඇඟ අඩු කරගන්න ඕන කියලා. එහෙම හිතුනම තමයි තමන්ට ආසාවක් ඇති වෙන්නේ. අර සමහරු කියන පළියට ජිම් එකට ගියාම කිසිම ආසාවක් නැහැ. අර නිකන් ඔන්න ඔහේ යන්නම් වාලේනේ යන්නේ. දැන් එහෙම නැහැ. මම ජිම් එකට යනවා. හැමදාම කියන්නේ දවස් දෙකක් යනවා. ඊට පස්සේ රෙස්ට් එක. එහෙම තමයි. සතියකට මම දවස් 4ක් ජිම් එකට යනවා. දැන් ඉතින් මං ගොඩක් වෙලාවට ජිම් එකත් එක්ක තමයි ඉන්නේ. මට ගොඩක් වෙලාවට වීඩියෝස් එහෙම කරන්න බැරිත් ඔන්න ඕක නිසා. මොකද සෙල්ලම් කරලා එනවා. සෙල්ලම් කරලා ඇවිල්ලා උයලා වොෂ් එකක් දාලා කාලා එහෙම වෙනකොට මට ගොඩක් මහන්සි. ඉතින් අවසරට නිින්ද යනවා. ඉතින් වීඩියෝ කරන්න වෙලාවක් නැහැ. ඉතින් මං හිතාගත්තා දැන් මං ජිම් යන ඒකත් මම කරන්න ඕන. වීඩියෝසුත් මම දිගටම දානවා කියලා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලොන්ට මගේ වීඩියෝස් දිගටම බලන්න පුළුවන්. දැන් ඉතින් මම මේ ජිම් එකට ආරයි යන්න සප්ලිමන්ට් එක හදා ගන්න ගමන් ඉන්නේ. මේකට ෆ්‍රෙෂ් මිල්ක් දානවා නම් ගොඩක් රසයි. හැබැයි මට ෆ්‍රෙෂ් මිල්ක් දාලා බොන්න බෑ. මොකද මට නිතරම සෙම තියෙනවා. ඒ නිසා ඉතින් සෙම ඇවිසිනා මම ඉතින් ඒකට වතුර දාලා තමයි බොන්නේ. කොහොම හරි ඉතින් මම දැන් ජිම් එකට ආවා. මම ජිම් එකට එනකොට ජිම් එකේ කට්ටිය ගොඩක් හිටියා. මට ඉතින් වීඩියෝ කරන්න හිතුන්නේ නැහැ. ඒගොල්ලෝ ටිකක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා මම ඉතින් පොඩි වීඩියෝ කෑලි ටිකක් ගත්තා. දැන් තමයි ඔන්න මම සෙල්ලම් කරලා ඉවරුනේ. දැන් ඉතින් හරිම මහන්සි. පරිවෙලවත් බෑ ගන්න බෑ. ඊට පස්සේ ඉතින් මං කෙලිම ගියේ ෆුඩ් සිටියට. මට පොඩි බඩු වගේක් ගන්න තිබුණා. ඒ ටික ගන්න. ඒ ටිකත් අරගෙන ඉක්මනටම ගෙදර ගිහිල්ලා මම දැන් මේ උදේට කන්න මොනවා හරි හදා ගන්නවා. මොකද මං ජිම් යනකොට උදේට කාලා යන කෙනෙක් නෙවෙයි. මට උදේට කාලා ගිහිල්ලා සෙල්ලම් කරන්න බෑ. සෙල්ලම් කරලා ඇවිල්ලා තමයි මම කන්නේ. නිසා මට හොඳටම බඩගිනි. මම දැන් මේ ග්‍රීක් යෝගට් sugar free එකෙන් ගත්තේ. ග්‍රීක් යෝගට් අරගෙන පපායා ස්ට්‍රෝබෙරි දාලා මික්ස් කරගෙන මේ කනවා. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ අද උදේ වරුව ගෙවුනේ. එහෙනම් ඉතින් ආයෙම අලුත් vlog එකකින් හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අමතක නොකර මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න.